පැවති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ආපදාවටපත් ජනතාව වෙනුවෙන් සාන සේවා සැලසීමේ හා අලාභහානියටපත් වූ ජනිතල පහසුකම් යථා තත්ත්වයට පත් කිරීම සඳහා ත්‍රිවිධ හමුදාව හා රාජ්‍ය ආයතන විසින් තවදුරටත් කටයුතු කරමින් සිටිනවා. ත්‍රිවිධ හමුදාව වෙතින් 39000ක බටපිරිසක් මෙම කටයුතු සඳහා මේ වන විට යොදවා තිබෙනවා. මීට අමතරව ශ්‍රී ලංකාවට සහාය දීමට පැමිණි එක්සත් අරාබි එමිරාජ්‍යයේ, පාකිස්තානයේ, ඉන්දියාවේ හා ජපානයේ වෛද්‍ය හා ගලවා ගැනීම් කණ්ඩායම් තවදුරටත් එම රාජකාරිවල නිරතව සිටිනවා. ඊට අමතරව ඇමරිකානු ගුවන් හමුදාවට අයත් C-130 වර්ගයේ ගුවන් යානා දෙකක්ද තවදුරටත් සාන සේවා මෙහෙයුම් වල යෙදී සිටිනවා. ලැබී ඇති තොරතුරු වලට අනුව ආපදා තත්ත්වයන් හේතුවෙන් මේ වන විට දිවයින පුරා ආසන්න වශයෙන් පුද්ගලයන් 17,37,330ක ප්‍රමාණයක් අවදානව සිටිනවා. පැවති ආපදා තත්ත්වය මේ වන විට සමනය වෙමින් පවතින බැවින් දිවයින පුරා ස්ථාපිත කර ඇති සුරක්ෂිත මධ්‍යස්ථාන ප්‍රමාණයද දිනෙන් දින අඩු වෙමින් පවතිනවා. ආරම්භයේදී 1529ක් වූ එම මධ්‍යස්ථාන ප්‍රමාණය මේ වන විට 630 දක්වා අඩු වී තිබෙන අතර ඒවායේ පුද්ගලයන් 63628ක් දැනට රැඳී සිටිනවා. අද දින පස්වරු 4 වන විට ලැබී ඇති තොරතුරු වලට අනුව ආපදා තත්ත්වය හේතුවෙන් පුද්ගලයන් 638ක් මියගොස් ඇති අතර තවත් 191 දෙනෙකු පමණ අතුරුදහන් ඇති බවට වාර්තා වෙනවා. පේරාදෙණිය බදුල්ල චෙන්කලාඩි මාර්ගය හා ගම්පල නාවලපිටිය මාර්ගය නායෑම් හේතුවෙන්ද පරන්තන් මුලතුම් මාර්ගය පාලම් කැඩියාම හේතුවෙන්ද තවදුරටත් වසා ඇති අතර ඒ හැර දිවයිනේ අනෙකුත් සියලුම ඒ ශ්‍රේණිය මාර්ග ගමනාගමනය සඳහා විවෘතව පවතිනවා. ආපදා තත්ත්වයෙන් දැඩි ලෙස හානි සිදු වූ මධ්‍යම පළාතේ විදුලි සැපයීම මේ වන විට 95% වශයෙන් යථා තත්ත්වයට පත් කර තිබෙනවා. තවද ආපදා තත්ත්වයන් හේතුවෙන් අක්‍රිය තත්ත්වයට පත්ව තිබූ ජල පිරිපහදු මධ්‍යස්ථාන 152ක් අතුරින් 141ක් මේ වන විට සක්‍රිය කර තිබෙනවා. මීට අමතරව ත්‍රිවිධ හමුදා බට කණ්ඩායම් විසින් ගම් වතුර හේතුවෙන් අපවිත්‍ර වූ දිවයින පුරා පිහිටි ලිං 1225ක් හා පාසල් 90ක් පිරිසුදු කර නැවත භාවිතයට ගැනීම සඳහා සුදුසු මට්ටමකට පත් කර තිබෙනවා.